තෙල් ස්වල්පයක් දාගන්න ඉස්සලා මගේ රත්තරන් ඔය ඉස්සලා මේ පරිප්පුක තඹ ගත්තා. ඒ කියන්නේ වතුරෙන් තඹ ගත්තා හොඳට හොදලා ඒකට ලුණු කිසිම දෙයක් දාන්න නැතුව තමයි තඹගෙන ඒක වෙනම භාජනයකට අයින් කරගත්තා. නේ සුද්දෝ? දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. ඔව්. අපහැට චුට්ටක් දාමු. හොඳයි. ඊට පස්සේ තියෙනවා සුදු ලුණු. ඔව්. කුරුඳු පොතු. අමු මිරිස්. කතලුණු. එයා බැරි කරන්නේ. ඔව්. ඊට පස්සේ රම්පා කරපිංචා. කරපිංචා. ඒ දෙක දාලා හස්සලා හොඳ කලවම් කරගන්න. තෙල් එකේ ටිකක් නැලවෙන්න ආරින්න. ඊට සෝව කරන්න පැටි. ටිකක් නැලවෙන්න ආරින්න. ඊට පස්සේ ලුණු ස්වල්පයක් රහ හැටියට ඒකේ ප්‍රමාණය හැටියට ලුණු කියලා දන්නවනේ ඒක කියන්න ඕනේ නැහැ නේ සුද්දෝ. කහ කුඩු ස්වල්පයක්. ඕව වැටින්දා. ඒ කියන්නේ විස බීජ නාශකයක් වගේ කහ අපි යූස් කරනවා වෙලක් කරනකොට එන්නේ. පාටට විතරක් නෙමෙයි. ඊට කොහොමද ගම්බිස් පොඩ්ඩක්. ඔන්න වැදගත් දේ. කෑලි මිරිස්. එක හැන්දයි දෙකයි oh my god තුනයි. ඔන්න කෑලි මිරිස් තුනක් දාලා නැවත කලවම් කරනවා. ආයෙ කලවම් කරගන්නවා ඉතින්. ඔන්න ඔය වගේ වෙනුවක් තමයි එන්නේ ඊට පස්සේ. ඊට පොට්ටක් ඉන්න මට අමතක වුණා. what you පොඩි ගොඩක කෑල්ල. දැන් මෙන්න මේ පාටට ඇවිල්ලා දිනවා හොඳ රන්වන් පාටට ලුණු ටික එහෙම දැදෙනවා. ගොරක කෑල්ලත් එකතු කරගත්තා. දැම්මන රසයි. පොඩ අඩු ගින්දරේ තමයි කරගන්න නැත්තම් මිනිස් ටික කර වෙනවා. ඉන්න හම්බෙන්න නැතේයි කුස්සිය. හරි දෙන්නේ ඊට පස්සේ පරිප්පු ටික ඒකට එකතු කරගන්නවා. අපි වෙනසට තඹගත්තු පරිප්පු ටික. ඒක මේ ගොඩාක් අර බෙරි වෙන්නම තඹ ගන්න එපා මේ පරිප්පු එක. හොඳයි. ඕක ඊට කලවම් කරගන්න.